ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අද 2025 අප්‍රේල් මාස 22 වැනි අඟහරුවාදා දෙවන් වහන්සේගේ මනුෂ්‍යා පාස්ටර් ක්‍රිස් යථාර්ථයේ රිද්මය පණිවිඩය තුලින් අපට ගෙනෙන්නා වූ ඒ අනර්ග දේව වචනේ පණිවිඩයට අපගේ අවධානය යොමු කරන්නට යනවා. ඉතින් ප්‍රථමයෙන්ම අද දවසේ තේමාවට හා තේමා බයිබල් පාඨයට අපගේ අවධානය යොමු කරමු. විශ්වාස කරමින් ක්‍රියා කරන්න. යේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබට පුළුවන් නම් විශ්වාස කරන්නාට සියල්ල පුළුවනැයි කීසේක. ශුදුමාක් 9 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ ලෙස කියනවා. අන්ධ මනුෂ්‍යයන් දෙදෙනෙක් දාවිද්ගේ පුත්‍රයාණනි අපට කරුණා කළ මැනව ශුදු මතෙව් 9 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ ලෙස පවසමින් යේසුස් වහන්සේ වෙතට පැමිණි බව බයිබලය පවසයි. යේසුස් වහන්සේ ක්ෂණයකින් ඔවුන්ට ප්‍රතිචාර නොදක්වා ඔවුන් උන්වහන්සේගේ පසුපසින් නිවස දක්වා පැමිණීමට සැලැස්වූසේක. අනතුරුව උන්වහන්සේ ඔවුන්ගෙන් විමසුවේ මට මේක කරන්නට පුළුවන් කියා නුඹලා විශ්වාස කරනවාදැයි යේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ එසේය ස්වාමීනි. ශුදු මත්තෙව් 9 වනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ ලෙස සඳහන් වෙනවා. අනතුරුව බයිබලයේ සඳහන් කරන්නේ උන්වහන්සේ ඔවුන්ව ස්පර්ශ කොට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවායි කීසේක. ඔවුන්ගේ ඇස් පැහැදුනේ ශුදු මත්තෙව් 9 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ සහ 30 වෙනි පදයේ ලෙසයි විග්‍රහ කරන්නේ. අන්ධ මනුෂ්‍යයන් දෙදෙනාට උන්වහන්සේගේ ප්‍රශ්නය සලකා බලන්න. ඔබට යමක් කරන්නට පුළුවන් නම් අපට අනුකම්පා කර පිහිටුව මැනවයි කීවේය. ඔවුන්ගේ සුවය ඔවුන්ගේ විශ්වාසය මත රඳා පැවතුණි. ඒ සමානවම ශුදුමාක් 9 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයෙහි මිනිසෙකු තමාගේ පුත්‍රයා යේසුස් වහන්සේ වෙතට ගෙනවිත් සුව කර දෙනමෙන් ඉල්ලා සිටියේය. ඔබට පුළුවන් නම් විශ්වාස කරන්නාට සියල්ල පුළුවනැයි කීසේක ශුදුමාක් 9 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. ඒ මනුෂ්‍ය අදහස් කළේ වගකීම සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේ මත බවයි. නමුත් යේසුස් වහන්සේ පෙන්눔 කළේ එය ඔහුගේ විශ්වාසය මත බවයි. හලෙලූයා. ඔහුගේ පිළිතුර වූයේ මම විශ්වාස කරමි. මගේ විශ්වාසය මදිකමට පිහිට වූ මැනවයි මොරගසා කීවේය. ශුදුමාක් 9 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ ඔහුගේ උත්තරය සඳහන්ව තිබෙනවා. මේ ඇදහිල්ල හා සැකයේ සම්මිශ්‍රණයක් තිබුණද ස්වාමින් වහන්සේ ඔහු ගැන අනුකම්පා කොට ඔහුගේ පුත්‍රයා සුව කළසේක. හලෙලූයා. දෙවියන් වහන්සේ සෑම විටම ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැමැත්තෙන් සිටිනසේක. අවශ්‍ය කරන්නේ ඔබගේ ඇදහිල්ලයි. එයට සරලව විශ්වාස කිරීම පමණක් නොසෑහේ. ඔබ විශ්වාස කරන අයුරින්ම ක්‍රියා කළ යුතුය. විශ්වාස කරන අයුරින්ම කතා කළ යුතුය. විශ්වාස කරන අයුරින්ම සිටිය යුතුය. විශ්වාස කරන අයුරින්ම සිතන්නේ නැතිනම් ඔබ ඒ අයුරින් කතා කරන්නේ හෝ ක්‍රියා කරන්නේ නැත. දේව වචනය ඔබගේ මනස අලුත් කර නිවැරදි ලෙස සිතීමට උපකාර කරයි. ඔබගේ විශ්වාසයට අනුව ජීවත් වීමට හැකියාව ලබා දෙයි. හලෙලූයා. අපි බලමු රෝම 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයෙහි කුමක්ද පවසන්නේ කියලා. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න. වැදගත් හා දෙවියන් වහන්සේකින් බවට හා අව්‍යාජ වූ ව්‍යාපෘතියක් හෝ පැවරුමක් ලෙස ඔබට කොපමණ සහතික වුවත් එය හැකි බවට ඔබ විශ්වාස කරන තුරු එය සිදු නොවේ. විශ්වාසය නොමැතිව එය සිදුවීමට අවශ්‍ය කරන දේහි ඔබ නියැලී නොසිටී. එවෙනුවට ඔබ එය අසමත් වූ හෝ වත්කම් අපතේ යැවූ ව්‍යාපෘතියක් ලෙස සලකනු ඇත.
උදාහරණයක් ලෙස ලෝකය පුරා සුභාරංචිය දේශනා කිරීම හැකි දෙයක් බව ඔබ විශ්වාස කළ යුතුය. බයිබලය පවසන්නේ රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය. ශුදු මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ ලෙස කියනවා. මේ විශ්වාසය නොමැතිව ඔබ මේ කාර්ය සම්පූර්ණ කිරීමට අවශ්‍ය පියවර නොගන්නවා ඇත. ඉතිහාසයේ පළමු වරට සෑම අයෙකුටම ළඟා විය හැකි තාක්ෂණය හා මිනිස් ශ්‍රමයෙන් අප සන්නද්ධව සිටිමු. ලෝකයේ පුරා සිටින දෙවියන් වහන්සේගේ දරුවන් සියලු දෙනාම සූදානම්ය. කිසිදු සීමා කිරීමකින් තොරව සෑම තැනකටම යෑමට ඔවුන් සූදානමින් සිටී. අවශ්‍ය කරන සියල්ල යොදවා ඔවුන් පුහුණු කර හැරීමට අපට හැකියාව ඇත. ඒ කළ හැක්කක් බවට විශ්වාස කරන්න. හාලලූයා හාලලූයා. ඒ කර හැකි බවට විශ්වාස කරන්න. ඒක විශ්වාස කරලා ක්‍රියා කරවීම අපගේ අතේ තිබෙන වගකීමක්. හාලලූයා. ඉතින් අද දවසේ වැඩිදුර අධ්‍යයනයන්හි තිබෙන්නා වූ එම බයිබල් පද වෙතට අපගේ අවධානය යොමු කරන්නට යනවා. ප්‍රථමයෙන්ම ශුදු මතෙව් 9 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ සිට 30 වෙනි පදය දක්වා. උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. මට මේක කරන්නට පුළුවන් කියා නුඹලා විශ්වාස කරනවාදැයි යේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. එසේය ස්වාමීනි, ඔවුහු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවාය කීසේක. ඔවුන්ගේ ඇස් පැහැදුනේය. කිසිවෙකු ඒ බව දැන නොගන්නා හැටියට බලාගන්න යේසුස් වහන්සේ ඔවුන්ට තදින් අන කළසේක. හල්ලූයා. ඒ වගේම අපි බලන්නට යන ශුදු මාක් 11 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට 23 වෙනි පදය දක්වා. යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න. සබවක් නුඹලාට කියමි. කවරෙක් නමුත් මේ කන්දට කතා කොට ඉදිරි මුහුදේ වැටෙන්නයි කියා තමාගේ සිතින් සැක නොකොට තමා කියන දේ සිදු වේයයි අදහන්නේ නම් ඒක ඔහුට සිදු වන්නේය. ඒ වගේම ශුදු මතෙව් 17 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. උන්වහන්සේ කියනසේක් නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සබවක් නුඹලාට කියමි. අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම් මේ කන්දට කතා කොට මෙතනින් අහක්ව එතනට යවයි කීවත් ඒක යන්නේය. හලලූයා. ඉතින් අද දවසේ යාක්ෂාව මාත් සමග ප්‍රකාශ කරන්න. ආදර පියාණනි, මාගේ ඇදහිල්ල වර්ධනය කර නිවැරදි මානසිකත්වය දෙන ඔබ වහන්සේගේ වචනය නිසා ස්තුතියි. මේ කාලය තුල සුභාරංචියෙන් ලෝකයටම ළඟා විය හැකිය යන විශ්වාසය මාහට ඇත. මම ඒ ඒත්තු ගැනීම ඇතිව සිතා කතා කර ක්‍රියා කරමි. ඔබ වහන්සේගේ දර්ශනය පළ දැරීමට අවශ්‍ය කරන සියල්ලෙන් මා සන්නද්ධ කර අදහන්නාට සියල්ල කළ හැකිය යන්න දැන සිටිමි. මෙම දිව්‍ය විධිනියෝගය තුළ මාගේ කොටස සම්පූර්ණ කිරීමට මා බලගන්වා ඇති නිසා ස්තුති කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.